My target best YouTuber. THARUXP. Hello යාළුවනේ අද මම සුපිරි වැඩක් කරන්න යන්නේ. අද මම බස් එකක් හදන්න යන්නේ. වැඩි කතා නැතිව මම වීඩියෝ එකට. යාළුවනේ ඉතින් දැන් මම වැඩේ කරන්න ආවා. එහෙනම් අපි බස් එක හදන්න පටන් ගමු. මම මුලින්ම ඉතින් බස් එකේ ඉස්සරහා කෑල්ල තමයි හදන්න යන්නේ. ඊළඟ අපි ටක් ගාලා ඒක අලුව ගමු. යාළුවනේ මම බ්ලූ ගන් එක දැන් ඒක ගාලා අලුව ගන්නවා. යාළුවනේ ඉතින් මම බ්ලූ ගන් එකකින් තමයි මේ කලවන්නේ. එහෙනම් අපි අලුවමු. යාළුවනේ ඉතින් ඉස්සරහා කෑල්ල අලවද්දී නැමින්ඩත් ආවා. මම ඉතින් වටේ ටිකක් ගාලා ඉතින් අලුව ගත්තා. දැන් යාළුවනේ ඉතින් මං යන්නේ පැත්ත කෑල්ල අලවන්න. දැන් මං ඒක අලවන්නත් බ්ලූ ගන් එක අලවනවා. ඒකෙත් අලවලා දැන් බස් එකේ ඉස්සරහා ගියා තමයි අලවන්නේ. එතකොට ඒක අලවන්න ඕනේ. එතකොට තමයි අරකට සෙට් වෙන්නේ. යාළුවනේ මම ඒක අලවන්න කියලා බස් එකේ ඉස්සරහා ගියානේ බ්ලූ ගන් අලවලා නැහැ. ඊට පස්සේ අතේ බ්ලූ ගන් ගෑවුණා. දැන් මම ඒක ඇල්ලත් අලුව ගත්තා. දැන් අපි ඒකම අනිත් පැත්ත අලුවමු. එතන බ්ලූ ගන් ගාවට යාළුවනේ ඒක අලවන්න. යාළුවනේ මම මේක ස්පීඩ් දැම්ම නැත්තම් ඕගොල්ලන්ට බලද්දි මේක නිකන් බෝරින් වගේ වෙනවා. යාළුවනේ දැන් මම ෂීට් අලවන්න ගියේ. ඒකත් ඉතින් එච්චරම සාර්ථක නැහැ. මම මේක අලවන්න ගිහිල්ලා වැඩේ හරියන්නේ නැහැ යාළුවනේ. මම ෂීට් අලවන එක බස් එක මොඩිෆයි කරන එකෙන් ගේනවා. මොඩිෆයි කරන එකේ සුපිරි ටිකක් ගේනවා. බස් එකට කෑලි දාලා සුපිරි ටැග් ගේනවා මොඩිෆයි කරන එකෙන්. ෂීට් ගන්නවා මොඩිෆයි කරන එකෙන් කරන්න යාළුවනේ. ඒ ෂීට් එක ගලවන්න ගිහින් මගේ අතේ බ්ලූ ගන් ගාලා අතත් පුත්තත් තුවාල හීරුණා. පිච්චුණා වගේ යාළුවනේ. දැන් යාළුවනේ මම රෝද මැද වැටමාරු කොට කරා යාළුවනේ. ඒකෙන් තමයි රෝද හයි කරන්නේ. පෙට්ටි කෑල්ලකින් රෝද හයි කරලා ඒක තමයි කරන්නේ. දැන් මම පළවෙනි රෝද සෙට් එක අලුව ගත්තා. යාළුවනේ මම දැන් කියනවා මගේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා මේ වීඩියෝ එක like එකකුත් දාලා ඕගොල්ලන්ගේ යාළුවන්ටත් බලන්න share කරන්න. යාළුවනේ මම මේක බ්ලූ ගන් වලින් අලවන්නේ. ඉඳන් අපි වේරෙන්න තියාගන්න ඕනේ නැත්නම් අවුල් යනවා.
යාලේ මම මේ බස් එකේ වාලලොන් ටිකදී මම මොකද්ද බ්ලූ ගන් එකේ ස්විච් එක ඔන් කරගන්න නෙමෙයි කරලා තියන්නේ. ඊට පස්සේ දැන් ඉතින් ස්විච් එක ඔන් කරා. යාළුවනේ බස් එක ආදලා ඉවරයි. දැන් බලන්නකෝ බස් එක හොදද කියලා. යාළුවනේ බස් එක ආදලා ඉවරයි. දැන් අපි යමු බස් එකේ ෆයිනල් ලුක් එක බලන්න. සබස්ක්‍රයිබ් කරලා තියාගන්න යාළුවනේ අලුත් වීඩියෝ එකකින් සෙට් වෙමු.